එප්පාවල පොලිස් වසමේ කිරලෝගම ප්‍රදේශයේ අසපුවක් තුලදී තියුණු ආයුධකින් පහර දී භික්ෂූන් වහන්සේ නමක් ඝාතනය කර තිබේ. ඒ සම්බන්ධයෙන් ඊයේ 25 දහවල් කාලයේ එප්පාවල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත. ඝාතනය වූ භික්ෂුව වයස අවුරුදු 69ක් වූ කිරලෝගම ප්‍රදේශයේ පිහිටි අසපුවක වැඩ වාසය කර ඇත. මරණයට පත් හිමිනම බැහැදකීමට පැමිණි පුද්ගලයෙකු හා වෙනත් විහාරස්ථානයක හිමිනමක් මෙම ඝාතනය දැක ඒ පිළිබඳ පොලිස් ස්ථානය දැනුවත් කිරීමට කටයුතු කර ඇති බව පොලිසිය පවසයි. අනතුරුව පොලිසිය විසින් විමර්ශන සිදු කර ඇති අතර එහිදී මියගිය හිමිනමට ත්‍රිරෝද රථයක් හා රියදුරෙකු සිට ඇති බවත්, මෙම රියදුරු දැනට අසපුව තුල නොමැති බවට අනාවරණය වී ඇත. අදාළ ත්‍රිරෝද රථ රියදුරු පිළිබඳ තොරතුරු මේ වන විටත් අනාවරණය වී නොමැති බව වාර්තා වෙයි. මෙම ඝාතනය සිදු කළේ කවුරුන් විසින්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි. මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු අනුරාධපුරයේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර එප්පාවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.